මේ ඔබ සම්බන්ධව සිටින්නේ පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මාසයකට වරක් ඔබ වෙනුවෙන් ලබා දෙන්නා වූ ධර්මදානය ශ්‍රවණය කිරීම සඳහායි. ඔබ වහන්සේ නොඑක් වර සිරස FM පන්සල් මළුවේදී අපිට මතක් කර දී තිබෙනවා අධර්ම රාගය විෂම ලෝභය මතුවන ලෝකයේ තුල ඇතිවන්නේ දුකම බවත් ඒ වගේම සත්වයා විපතට පත්වන හේතු කාරණාම බවත් අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොත වන විට මිනිසයා මානසිකව ඊටමත් ව්‍යාකූල තත්වයට පත් වෙලා තිබෙනවා. වෛරසයක් නිසා ඇතිවෙච්ච රෝගී තත්වයක් නිසා මිනිසයාගේ ජීවිත දවසින් දවස අහිමි වෙද්දී ධනය බලය කෙතරම් තිබුණත් ඒ අයගේ ජීවිත මොහොතින් මොහොත අහිමි වෙලා යද්දී අද සෑම කෙනෙක් තුළම තියෙන්නේ හෙට දවසේ ජීවත් වීම පිළිබඳව අවිනිශ්චිත භාවයක්. අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපට තිබෙන්නා වූ එකම පිළිසරණ කුමක්ද? එහෙමයි නෝන. ඉතින් බෞද්ධ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඔබ මගෙන් ප්‍රශ්න කරනවා නම් අපිට තියෙන එකම පිළිසරණ මොකද්ද කියන කාරණේන කියන්නේ නේ. ලෝකයේ මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන සියල්ලම කියලා. ඔබ දැන් යනවා පිටකොටුවේ නගරෙට. ගියාම ඔබ පිටකොටුවේ තියෙන සියල්ලම කියලා ඔබ ගත්තොත් ඔබට 100ක් 200ක් ලියන්න පුළුවන්නේ. පිටකොටුව දිහා බැලුවම මේ පිටකොටුවේ තියෙන සියල්ලම ඔබට ලියන්න කියලා කිව්වොත් ඔබ කොච්චරනම් ලියයිද කියලා බලන්නකෝ. යාන වාහන තියෙනවා, මිනිස්සුયો ඉන්නවා, කඩසාප්පු තියෙනවා, එළවලු පළතුරු කෙසෙල් තියෙනවා තේන. දැන් මේ බුදුරජාණන් වහන්සේ නෝනා අපි මේ දකින ලෝකයේ තුල ඔය සියල්ලම දැක්කත් අද චීනයේ සිද්ධ වෙන දේ, කොරියාවේ සිද්ධ වෙන දේ, ඉතාලියේ සිද්ධ වෙන දේ, ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන දේ මේ සියල්ලම හැටියට අපි දැක්කත් නෝනා බුදුරජාණන් වහන්සේ සියල්ලම කියලා කියන්නේ ඔය කිසිම දෙයකට අපි මේ සියල්ලම කියලා දකින. මොකද්ද මේ ලෝකයේ මේ මොහොතේ සිද්ධ වෙන මේ සියලුම දේවල් කියලා දැක්කත් බුදුරජාණන් වහන්සේ සියල්ලම කියලා පනවන්නේ නෝනා කාරණා හයකට. ඒ කාරණා හය තමයි මහණෙනි මේ ඇසත්, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස කියන මේ කාරණා හයත් මේ කාරණා හයට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන් කාරණා හයත් සියල්ලම කියලා මම පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සියල්ලම කියන්නේ එච්චරයි. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස. මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ කියනවා ඇවිලෙනවා, ගිනි කන්නවා කියලා. මේ ඇස මහණෙනි ඇවිලෙනවා, ගිනි කන්නවා හැම වෙලාවම. මේ කන ඇවිලෙනවා, ගිනි කන්නවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස ඇවිලෙනවා, ගිනි ගන්නවා කුමකින්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධ දුකෙන් මහණෙනි මේ ආයතන හය ඇවිලෙනවා, ගිනි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඕකනේ මේ සිද්ධ වෙන්නේ. වෙන දෙයක්ද? ඕක තමයි සිද්ධ වෙන්නේ. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මේවාට අරමුණු වෙන බාහිර රූපයන් ඇවිලෙනවා, ගිනි ගන්නවා, ඇවිලෙනවා, ගිනි ගන්නවා, ජාති, ජරා, ව්‍යාධි, මරණ ගින්නෙන් සමාජය වෙදී යනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරනවා. එහෙනම් කුමකින්ද මේ ඇවිලෙන්නේ, මේ ගිනි ගන්නේ? මිනිස්යා තුල තියෙනා වූ දස අකුසල් ධර්මයන්ගේ, ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකට පිළිසරණවල් දෙකක් නැහැ. එක පිළිසරණයි තියෙන. කුමක්ද ඒ පිළිසරණ? ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට වරක් බමුණෙක් ඇවිල්ලා සුන්දර ප්‍රශ්නයක් අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානයට සම කරන්න පුළුවන් ඥානයක් තියෙනා වූ තවත් ඒ කියන්නේ සංඝයා අතර ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානයට සම වෙන තවත් මහාන කෙනෙක් මේ ශාසනයේ ඉන්නවද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් නැහැ කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ බමුණා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලා ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා. කවුද ඒ ස්වාමීන් වහන්සේලා? සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේ. මේ ඔබ ඇසුරු කරන මේ ස්වාමීන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් මෙන්න මේ ස්වාමීන් වහන්සේ පිළිසරණ කරගන්න, මේ ස්වාමීන් වහන්සේ මාර්ගය කරගන්න කියලා යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නමක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවද කියලා අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෑ, එහෙම කිසිම කෙනෙක් පිළිසරණ කරගන්න මට පිළිසරණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා
නැහැ. කාගෙනද මේ කියන්නේ? සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයන් වහන්සේ. උන්වහන්සේලාගෙනුත් මට පිළිසරණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් මට කියලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ මේ බමුණ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉනෝ කියන කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ පටන් ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ගෙන් ඔබට පිළිසරණක් ලැබෙයි, ඔබට මාර්ගයක් මතුවෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිසරණ කර ගන්නද කියලා තියෙනවද කියලා අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෑ, ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලාගෙන් මට කිසිම පිළිසරණක් ලැබෙයි, ඒ අය පිළිසරණ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මට දේශනා කළ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේ බමුණ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් හරි ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේ හා සම උත්තම සම්මා සම්බුද්ධ ඥානයෙන් සම උත්තමයෙක් ශාසනය තුල නැහැ. ඒ වගේම ඔබ වහන්සේ ඇසුරු කරන්නා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ වැනි මහෝත්තමයින් වහන්සේලා ඔබට පිළිසරණක් වෙනවා කියන කාරණේත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒ වගේම වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සරණ කරගන්න උන්වහන්සේලාට අනුව යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දාට මේ ශාසනය විනාශ වෙලා යනවනේ. මේ ශාසනය අරාජික වෙලා යනවනේ. නෑ බමුණ, මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් කවදාක්වත් විනාශභාවයට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිසරණ කරගන්න කියලායි අපිට දේශනා කළා තියෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය. එහෙනම් ඕනා ලෝකය තුල මොන ව්‍යාසන සිද්ධ වුණත් බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගන්න කියපු උතුම් ශ්‍රී සද්ධර්මය මේ මොහොතේ ජීවමානව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් අපි කළ යුත්තේ නෝනා මෙවැනි ව්‍යාසනයන් ඉදිරියේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ කර ගැනීම පමණක්මයි. ඒ ශ්‍රී සද්ධර්මයෙන් තොර සරණක් බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නෑ. අපිට යන්න වෙන සරණක් ඇත්තේ නැහැ. එනිසා මම ඔබට මුලින්ම මතක් කළා මේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා නෝනා. අවිද්‍යාවේ බීජයෙන් ගොඩනැගුණා වූ ලෝකයක් මේක. අවිද්‍යාවේ බීජයෙන් ගොඩනැගුණා වූ ලෝකය පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන් නෝනා. ඒ නිසා ඔබ හිතන්න මේ ලෝකේ අපිට පිරිසරණ වෙන්න ඔය කවුරුත් නෑ නෝනා. ශ්‍රී සද්ධර්මය පමණක්මයි අපිට පිරිසරණ වෙන මාර්ගය තියෙන්නේ. මොකද මගේ භික්ෂු ජීවිතේ මට මුණ ගැහුණු හොඳම මනුස්සයක්, මට මුණ ගැහුණු නරකම මනුස්සයක් දෙන්නාම මන් දැක්කේ එක පුද්ගලයෙක් තුලින් වුණා. මට මුණ ගැහුණු හොඳම මනුස්සයාත්, මට මුණ ගැහුණු හොඳ නැතිම මනුස්සයාත් දෙන්නාම මන් දැක්කේ එකම මනුස්සෙක් තුලින්. දෙන්නෙක් තුලින් නෙමේ. මට මුණ ගැසුණු කීකරුම මනුස්සයාත්, මට මුණ ගැසුණු අකීකරුම මනුස්සයාත් මන් දැක්කේ එකම මනුස්සෙක් තුලින්. ලෝකයේ පරස්පරයක් නෝනා. තෝරන්න. ලෝකයේ අස්පැන්දුමක්. එකම මනුස්සයා තුලින් හොඳම මනුස්සයාත් මන් දකිනවා නම් නරකම මනුස්සයාත් මන් දකිනවා නම්, එකම මනුස්සයෙක් තුලින් කීකරුම මනුස්සයාත් මන් දකිනවා නම් අකීකරු මනුස්සයාත් මන් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකෙට ආදරය කරන්න එපා කියලා. ඒ ලෝකයේ කෙරෙහි බලාපොරොත්තු ඇති කරගන්න එපායි කියලා. ඒ ලෝකෙන් මිදී යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා නේද? ඒ ලෝකෙන් මිදී යන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මම මේ සලායතනයන්ගේ මේ ආයතන හයේ ආස්වාදය හැටියටත්, ආදීනවය හැටියටත්, නිස්සරණය හැටියටත් අවබෝධ කර ගන්නාතෙක් මං සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නෑ කියලා. තේරෙනවද? මං සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නෑ කියලා. මං යම් මොහොතක මේ සලායතනයන් මේ ආයතන හය ආස්වාදය හැටියට අවබෝධ කර ගත්තද, ආදීනවය හැටියට අවබෝධ කර ගත්තද, නිස්සරණය හැටියට අවබෝධ කර ගත්තද, ඒ ගත්ත මොහොතේ මං උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලෝකෙට ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සලායතනයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද කියලා. මේ සලායතනයන්ගේ ආස්වාදය කියන්නේ මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිසා
ඔබ යම් සැපයක් ලබනවා නම් ඔබ යම් සතුටක් ලබනවා නම් ඔබ යම් විනෝදයක් ලබනවා නම් එය සලායතනයන්ගේ ආස්වාදයයි කියලා බුදුරජාණන් වහන්සේ කරනවා. ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවා. අන බුදුරජාණන් වහන්සේ අවබෝධයම දකිනවා. මේ ආස්වාදයක් තියෙන නිසාමයි සත්වයා මේ සලායතනයන්ට මෙතරම් බැඳී යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සලායතනයන්ගේ ආදීනවයක් තියෙනවා. මේ සලායතනයන්ගේ ආදීනවයක් තියෙනවා. මොකක්ද මේ සලායතනයන්ගේ ආදීනවය? මේ සලායතනයන්ගේ ආදීනවය කියන්නේ මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිසා සකස් වෙන්නා වූ යම් කලකිරීමක් තියෙනවනං යම් දුකක් තියෙනවනං යම් වේදනාවක් තියෙනවනං එය සලායතනයන්ගේ ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සමාජය පසුගිය දින දක්වා අපේ සමාජය ගන්නකො සලායතනයන්ගේ ආස්වාදය නෙවිත්නේ නේද? ඇසේ ආස්වාදය, කනේ ආස්වාදය, නහය ආස්වාදය, දිවේ ආස්වාදය, මනසේ ආස්වාදය විඳ මොකද කළේ? අන්න චීනෙ මෙච්චර මැරෙනවා, චීනෙ මෙච්චර විනාශ වෙනවා, ඉතාලිය මෙච්චර විනාශ වෙනවා, මෙච්චර මැරෙනවා කියලා අනුන්ගේ විනාශය තුලිනුත් අපි ලැබුවේ මොකද්ද? ආස්වාදය. අපේ ස්වාමීන් වහන්සේ බිය තුලිනුත් උපදින්නේ ආස්වාදයමද? ඒ ආස්වාදයේ උපදින ඒක ආදීනවය. එතෙක් වින්දේ ආස්වාදය. තේන්නේ? අනුන්ගේ විනාශය දකිද්දිත් අපි කවදාකවත් ආදීනවේ මතු කරගත්තේ? නිස්සාරණයක් මතු කරගත්තේ නැහැ. අපි තව විතර්ක කරමින් අනුන්ගේ ආදීනවේ තුලින් අපි තව ආදීනවයට අදාළ ධර්මතාවයෙන් සකස් කරගන්න. දැන් අන්න මොකද වෙලා තියෙන්නේ? අපිට ආස්වාදය ඉවරයි. දැන් ඇස කෙරෙහි, කන කෙරෙහි, නාසය කෙරෙහි, දිව කෙරෙහි, ශරීරය කෙරෙහි, මනස කෙරෙහි අන්න පිංගතුනේ කලකිරීම සකස් වෙලා තියෙනවා. රෝග බිය සකස් වෙලා තියෙනවා. මරණ බය සකස් වෙලා තියෙනවා. මොකක්ද මේ? සලායතනයන්ගේ ආදීනවය. දැන් අපි ආස්වාදය මොකක්ද කියලා දැක්කා. ලෙඩ රෝග නැති වෙලාවේ, වසංගත නැති වෙලාවේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න සුන්දර දේවල් අපි කළා. අන්න දැන් ආදීනවය මතුවෙලා තියෙනවා. දැන් ආදීනවය මතුවෙද්දි මොකද්ද කරන්නේ? පිංගතුනි, බය නිසා, මරණ බය නිසා, රෝග බය නිසා, දුවාදරුවන්ගේ නැතිවීම පිළිබඳ බය නිසා බලවත් ආකාරයෙන් පංච නීවරණ තිවුර කරගන්න ස්වභාවයට අපි ඇවිල්ලා තියෙනවා. ආස්වාදයේදීත් පංච නීවරණමයි මතු කරගත්තේ. දැන් ආදීනවේදීත් අපි පංච නීවරණමයි මතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදය හැටියට නොදකින කෙනා, මේ ආදීනවය හැටියට නොදකින කෙනා කවදාක්වත් නිස්සරණය කරා යන්නේ නැහැ. නිස්සරණය කියන්නේ මොකද්ද? මේ ඇස කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාවෙන් යා කවදාක්වත් මිදෙන්නේ නැහැ. මේ කන කෙරෙහි, නාසය කෙරෙහි, දිව කෙරෙහි, ශරීරය කෙරෙහි, මනස කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාවෙන් යා මිදෙන්නේ නැහැ. මේවා අනිත්‍ය වූ ධර්මතාවයන්, මේ ඇසේ පස්සේ නිසා සකස් වෙන්නා වූ චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. මේ කනේ පස්සේ නිසා සකස් වෙන්නා වූ සෝත විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. මේ මනසේ පස්සේ නිසා සකස් වෙන්නා වූ මනෝ විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ආස්වාදය හැටියට නොදැක්ක නිසා අද අපි ආදීනවේ හැටියට දකින්න දක්ෂ වෙලා නැහැ. ඒ මරණ බය නිසාම, රෝගී බය නිසාම නෝනා අපි තව පංච නීවරණයන් බලවත් ආකාරයෙන් රැස් කරගෙන තවත් ඇසක උපතක් උදෙසා පටිච්ච සමුප්පන්න සංස්කාර රැස් කර ගන්න. මේ ඇස නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ. මොකෝ ඇස ගිනි ගන්නවා. ඇස ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා. මේ කන නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ. මේ කන ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ. මේ ශරීරය ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා. මේක ගිනි ගනිද්දී, උණ ගැනෙද්දී, විස බීජ ශරීරයෙන් පිට වෙද්දී, මාරාන්තික බවට පත් වෙද්දී මේ පෙනි ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මේක ගිනි ගනිද්දී
ඒ ගින්න තුළිනුත් අපි හොයන්න හදන්නේ ආස්වාදයක්මයි. ආදීනවේ හැටියට දකින්නේ නැහැ. ආස්වාදය හැටියට දකින්නේ නෑ. ඒ ආස්වාදය කෙටී කියලා දකින්නේ නෑ. ඒ නිසාම අපි නිස්සරණය කරා යන්නේ නෑ. අනේ මේ ඇස දුකක් නං මේ කන දුකක් නං මේ නාසේ දුකක් නම් මේ දිව මේ ශරීරය මේ මනස දුකක් නං මේවා නිසා සකස් වෙන්න වූයේ චක්කු විඤ්ඥානය සෝත විඤ්ඥානය දුකක් නං මේවා නිසා සකස් වෙන්න වූ පංච උපාදානස්කන්දය දුකක් නං ඒ දුකෙන් මිදීම උදෙසා මේ ඇස කෙරෙයි තුෂ්නාවෙන් බැහැර වෙනවා කියන කාරණයට අප යන්නේ නෑ. ගිනි ගන්නා ඇස උපයෝගී කරගෙන තවත් ගිනි ගන්නා පටිච්ච සමුප්පන්න ඇසක් උදෙසා සංස්කාර රැස් කරනවා. ගිනි ගන්නා කන උපයෝගී කරගෙන කනට අහන දේවල් තවතව විතර්ක කරමින් පටිච්ච සමුප්පන්න තවත් කනක් උදෙසා සංස්කාර රැස් කරනවා. ගිනි ගන්නා මේ ශරීරය උන ගැනිලා සෙම වැගිරෙන මාරාන්තික බවට පත්වන නිරෝධායන මධ්‍යස්ථානි ගත කරන ඒ ශරීරය උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ශරීරයකට අදාළ සංස්කාර ඇස් කරනවා. ආස්වාදය හැටියට දැක්කේ නෑ. ආදීනවේ හැටියට දැක්කේ නෑ. නිස්සරණය හැටියට දැක්කේ නෑ. ඒ නිසාම සත්වයා ආස්වාදයක් ආදීනවයක් හේතුවෙන් නෝනා නැවත පටිච්ච සමුප්පන්න ජීවිත කලා මව්කුසවල් කරා ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ලෝකයේ තුළ සිද්ධ වෙන දේ හම්බයක් නෙමේ නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටක නිපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී කියලා. සත්වයා කර්මය සෙවනැල්ල කොටගෙන ඉපදී කියලා. එනම් සත්වයා කර්මය මගේ කොටගෙන ඥාතියා කොටගෙන සෙවනැල්ල කොටගෙන නං ඉපදෙන්නේ. සත්වයාට මේ වෙන්න වූ වින්නහැයියට ඇගිල්ල දික්කරන්න වෙන වග කියයුත්තේ නැහැ. මට මේ මොහොතේ ඔය කියන අසනීපේ හැදුනනං ඔය වසංගතය හැදුනනං මම කාටවත් ඇගිල්ල දික්කරන්න යන්නේ නැහැ. මට කාටවත් ඇගිල්ල දික් කරන්න බැහැමොකද මන් සම්මා දිට්ටි අර්ථයෙන් පරිපූර්ණ භික්ෂුවක්. සම්මා දිට්ටි අර්ථයෙන් පරිපූර්ණ භික්ෂුවකට මා රාන්තික ලෙඩක් හැදුනත් ඒ ලෙඩටවත් ඇගිල්ල දික් කරන්නේ නැහැ. අපේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා. කර්මය සත්වයා ඥාතියා කොටගෙන දායාදයක් කොටගෙන සෙවනල්ලක් කොටගෙන ජීවත් වෙනවා කියලා. ඉපදෙනවා කියලා. එන නෝනා අපි මේ කර්ම විපාකයන් විපාක දෙක්දී අපි මේ විපාකයන්ගෙන් මේ දුකෙන් මිදීමේ මාවතයි මතු කරගතියු. මිදීමේ මාවතයි. මම ඔය පැතිර යන උන වසංගතය දිහැ දකිද්දී මමනන් දෑස් දෙක පියාගෙන මම කල්පනා කරන නෝනා මේ මොහොතේ ඔය කොරෝනා රෝගය මට හැදුනොත් පුතේ මම ලබන්නා වූ අත්දැකීම් කොයිසා මිහිරිද කියන කාරණය. අද ඔබලා මට වන්දනා කරනවා දන් පූජා කරනවා අප්‍රමාණ සිව්පසයෙන් ඇපූපස්ථාන කරනවා. සාදුකාර දෙනවා. නමුත් පුතේ හෙට මට ඔය කොරෝනා රෝගය හැදුනොත් මුළු සමාජෙම කොයිසා මට බයවේද කියලා හිතන්න. ඔබ එහෙම හිතුවද? මම හිතන දේ මං කියන්නේ. දෙවියනේ මේ මොහොතේ නැත්තම් මේ වන විට නැත්තං හෙට දවසේ මට ඔය කොරෝනා රෝගය වැළඳුනොත් මේ සමාජය මාව යකෙක් යක්ෂණයක් දකිනවා වගේ බියට පත් වෙනවා නෝන. අද ඔබලා මට ඇවිල්ල කකුල් දෙක ළඟ වැඳ වැටුනත් හෙට ඔබලා මාව දකින්න කවුරුත් එන්නේ නෑ. දොස්තර මහත්තෙක් මල්ලඟට ආවත් අර දාන්න තියෙන ආවරණ සියල්ලම දාලා මගේ ඇඟ ස්පර්ශ කරන්නේ අත්වලට දාන අත්තාවරණ දෙහෙකුත් දාලයි. මම දෑස් දෙක පියාගනත් කල්පනා කරන්නේ මේ ලෝකය කොයිසා අසාධාරණයද කියලා. මේ ලෝකය කොයිසා විකෘතියක්ද කියලා. මේ මොහොතේ සාධකාරදීල වන්දනා කරන ලෝකය හෙට මගේ ළඟට ඇවිල්ලා රෝගේ බෝවුනා කියලා අත්තාවරණ දාලා මාව ස්පර්ශ කරනවා නං. මට දානෙ පිඟාන අත්තාවරණ දාපු අතකින් තල්ලු කරනවා නං. ලෝකෙට ආදරය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාගවත් වැරැත්තක් නිසා නෙමේ.
ඒ දොස්සර මහත්මයාගේ එහෙමත් නැත්නම් තවත් කණ්ඩායම්ගේ වරද්දක් නෙමේ. සත්වයා කර්මය දායාද කොට ඉපදී. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී. සත්වයා කර්මය සෙවනැල්ල කොටගෙන ඉපදී. එහෙනම් අද ඔබලාගෙන් වන්දනා ලබන මම හෙට ඔබලා අත්තාවරණ දෙකක් දාගෙන මගේ ළඟට ඇවිල්ලා දාන පිඟාන පූජා කරන තැනට වැටුනොත් ඒ වැටීමට හේතුවත් මන් සංසාරේ කළා වූ අකුසල් විපාකයන්මයි. එනිසා මේ විනාශයන් තුල අපි මතු කරලා ගන්න ඕනේ ගැලවීමයි, වෙන දෙයක් නෙමේ. මේ දුකෙන් ගැලවීම කියන මාර්ගයයි අපි මතු කරලා ගන්න ඕනේ. මේකට ආදරය කරන්න වටින ලෝකයක් නෙමේ. සංස්කාරයන්ගේ ඇස් බැඳුමක් වූ ලෝකයක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙට ආදරය කරන්න එපා. මේක අවිද්‍යාවෙන් ගොඩනැගුණු තෘෂ්ණාවෙන් පෝෂණය වුණා වූ ලෝකයක්. මෙතන මමය කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න කොතනකවත් දෙයක් කොහෙ බැලුවත් නැහැ. ඔබ දිහා මන් දකිද්දී මම ශාලිකා නෝන කියලා ඔබට කතා කරන බව ඇත්ත. මේ මහත්තයා දිහා දකිද්දී මං සාරද මහත්මයා කියලා කතා කරන බව ඇත්ත. නමුත් මං නාමිකව එහෙම කතා කළත් ඔබ තුලින් මන් දකින්නේ අවිද්‍යාවේ ගොඩක් විතරක්මයි. අවිද්‍යාවේ ගොඩක් විතරක්මයි. ඒ අවිද්‍යාවේ ගොඩ පෝෂණය කරන්නේ තෘෂ්ණාවෙන් කියන කාරණයයි මන් දකින්නේ. එනම් ඔතන සත්වයෙක් පුද්ගලයෙක් කොතනකවත් නැහැ. එනිසා මේ මොහොතේ යම් විනාශයක් සමාජය තුළ ලෝකයේ තුළ සිදු කරනවා නම් ඒ විනාශයට ඒ ලෝකෙට ඒ අනතුරට වග කියන්න ඕනේ කවුරුත් නෙමේ තමන්මයි. මොකද සත්වයා කර්මය දායාද කොට ඉපදී. එනිසා හෙට දවසේ මට මොකක් වේද කියලා මං කියන්න දන්නේ නැහැ. මගේ සංස්කාර අතීත සංස්කාර කොයි ආකාරයෙන් විපාකට එයිද කියන්න මම දන්නේ නැහැ. එහෙම නොදන්න නිසායි මම දිවි පරදුවට තබලා මගේ ප්‍රතිපදාව තුළ මං ජීවත් වෙන්නේ. ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්නේ. අපේ ස්වාමින්වහන්ස මේ සිරස FM පන්සිල් මළුවට කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක් අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි මේ සමාජයේ බොහෝ දෙනා ධනට පිනට හිත යොමු වෙච්ච බොහෝ දෙනා ඉඩකඩම් මහා සංඝරත්නය උදෙසා පරිත්‍යාග කරනවා. ඒවා පළදාව ලබන ඉඩකඩම් වන්නට පුළුවන්, බොහෝ ශාස්ත්‍රික ඉඩකඩම් වන්නට පුළුවන්. මේ දේවල් මහා සංඝයා කෙරෙහි පූජා කරනු ලබනවා. අපේ ස්වාමින් වහන්සේ මේ පූජාවන් සිද්ධ කළ යුත්තේ කෙසේද? මේ පූජාවන් සිද්ධ කරද්දී සිත තුළ පැවතිය යුතු අරමුණ විය යුත්තේ කුමක්ද? ඒ ගැනයි ඔබ වහන්සේගෙන් මේ පැහැදිලි කරගන්නට අපි සූදානම් වෙන්නේ. මෙහෙමයි නෝනා, උපසම්පදා භික්ෂූන් හැටියට අපිට කොයි වෙලාවකවත් වත්කම් ලැබෙන දේවල් තියෙනවා, ආදායම් ලැබෙන ඉඩකඩම් තියෙනවානේ. කුඹුරු වේවා, පොල් වේවා, කොස් වේවා, දෙල් වේවා, ඔය වගේ ආදායම් ලබන දේවල් අපිට පිළිගැනීම විනයානුකූලව තහනම්. කිසිම උපසම්පදා භික්ෂූන් වහන්සේ ඔබ කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ මගේ කුඹුරුවක් කර භාගයක් තියෙනවා, අනේ ඔබ වහන්සේ සංඝයා වෙනුවෙන් මේක පිළිගන්න කියලා නෝනා අපිට ඒ කුඹුරුවක් කර භාගය පිළිගන්න කැප නැහැ. ඔබ කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ එළ දෙනක් ඉන්නවා, පැටියෙක් ඉන්නවා, මේ එළ දෙනයි පැටියයි පිළිගන්න, නැත්නම් මේ ඌරෙක් ඉන්නවා, එළුවෙක් ඉන්නවා, මේ සත්තු පිළිගන්න කියලා අපිට පිළිගන්න කැප නැහැ. ඒතකොට දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් එහෙමනම් පිළිගන්න කැප නැත්තම් මේ කොහොමද අපේ සමහර පන්සල් රජමහා විහාර මේවා ආශ්‍රිතව අප්‍රමාණ කුඹුරු අප්‍රමාණ ඉඩකඩම් ආදායම් හැටියට තියෙනවා කියලා. එහෙම දෙයක් තියෙනවනේ නේද? ඒතකොට නෝනා ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි කියමු ඔබට කුඹුරක් තියෙනවා. ඔබට ඒක කුඹුර ශාසනයට පූජා කරන්න ඕනේ. ඒතර ඔබ දැන් ගිහිල්ලා ආරාමේ විනායක ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ මන් සතුව මේ කුඹුර තියෙනවා. මට මේක සාංගිකව පූජා කරගන්න ඕනේ කිව්වොත් උන්වහන්සේ එකපාරට කියන්නේ නෑ පුතේ අපිට ඒවා පිළිගන්න බැහැ කියලා. එතකොට ඔබ අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේක අපි විනයානුකූලව පිළිගන්නා වූ ක්‍රමය මොකද්ද? පිළිගන්නා වූ ක්‍රමය කියලා. එතකොට එතනදිම නෝනා අපි කරන්න ඕනේ සංඝයා ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි කියන්න ඕනේ මේ කුඹුර සාංගික වශයෙන් පිළිගන්නවා කියන කාරණේ නෙමෙයි, පිළිගන්න කියන කාරණේ නෙමෙයි. මේ පොල්ලිඩම සාංගික වශයෙන් පිළිගන්න කියන කාරණේ මොකද එහෙම පිළිගන්න බැහැ. ඔබට කියන්න තියෙන ස්වාමීන් වහන්සේ මේ කුඹුරෙන් ලබන අස්වැන්න ඔබ වහන්සේලා සිව්පසයේ උදෙසා පරිහරණය කරන්න. මේ පොල්ලිඩමෙන් ලැබෙන්නා වූ පොල් ඔබ වහන්සේලාගේ සිව්පසයේ උදෙසා පරිහරණය කරන්න. ඉඩම පූජා කළා වෙනවද? ඉඩම පූජා කළේ නෑ. තේරෙනවද? ඵලදාව පූජා කළේ. ඵලදාව පූජා කරද්දී ඉබේම ඉඩමත් පූජා වෙලා.
දැන් ඔබට එළ දෙනෙක් ඉන්නවා. ඔබට දැන් මේ එළ දෙන පන්සලට පූජා කරන්න ඕනේ. ඔබ ගිහිල්ලා කිව්වොත් මේ එළ දෙන පිළිගන්න කියලා අපිට පිළිගන්න බැහැ. ඔබ කියන්න ඕනේ මොකද්ද? ස්වාමින් වහන්සේ මේ එළ දෙනගේ පස්ගෝ රස ඔබ වහන්සේලාගේ සිව්පසයේ උදෙසා පිළිගන්නාසේ. එතකොට එළ දෙන පූජා කළාද? නැහැ. සිව්පසයයි සිව්පසයේ පූජා කරද්දී එළ දෙනත් අනිවාර්යයෙන්ම පූජා වෙලා. ඒ නිසා යමෙකුට එවැනි පළදා වෙන දෙයක් පූජා කරන්න තියෙනවා නම් ඕන ඒ විනයානුකූල ක්‍රමය ඒකයි. එහෙම නැතුව ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්න එපා මේ පොල් ඊටම පිළිගන්න මේ කුඹුර පිළිගන්න කියන කාරණේ මේ එළ දෙන පිළිගන්න කියන කාරණය විනයානුකූලව අපිට කැප නැහැ. අපේ ස්වාමීන් වහන්සේ දැන් කුඹුර පූජා කරනවා කියන හැඟීම ඒ මොහොතේදී පූජා කරන්නාගේ සිතේ තිබිය යුතුයි නේද? එහේ අරමුණක් ඔබේ හිතේ අරමුණ තියෙනවා. තේන ඔබ පූජා කරද්දී දැන් කුඹුර පූජා කරනවානේ. මම කුඹුර පූජා කරනවා කියන චේතනාව ඔබ තුල තියෙනවා. ඒ චේතනාවට අදාළව ඔබට කුසලයේ සකස් වෙන්නේ. ඒතකොට සංඝයා හැටියට අපි පිළිගන්නේ අස්වැන්න. ඒ අස්වැන්න පිළිගනිද්දී ඉබේම සාංගික වෙලා අර කුඹුරත්. එහෙම තමයි නෝනා ඒක පිළිගන්නන්න ඕනේ. අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචි පටිපන්න ගුණයන් මුවහත් කරමින් ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ. මම දන්නේ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් එන්න තියෙනවද කියලා. දැන් ඔබ ආපු වෙලාවේ මට මතක් කළා අර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට අනතුරක් සිද්ධ වුණා කියලා. ඉතින් පුතේ ඔබ හිතන්න මම මෙතන ධර්ම දේශනාවක් කරනවා. ඕනෑම ප්‍රශ්නයකට නෝනා ධර්මානුකූල පිළිතුරකුත් අධර්මානුකූල පිළිතුරක් කියලා දෙකක් තියෙනවා. අධර්මානුකූල පිළිතුරු අපිව අරන් යන්නේ ලෝකයේ දිශාවට, දුක දිශාවට, ඇවිලෙන දිශාවට. ධර්මානුකූල පිළිතුර නිරේතුරුවම අපිව ලෝකයෙන් මේ දුකෙන් මිදෙන දිශාවටයි අපි අරන් යන්නේ. ඔබ හිතන්න මම මෙතන මේ ඔබට බණ කියනවා. ඔබට බණ කියද්දී පුතේ කවුරුන් හෝ උඩ ඉඳගෙන උඩ තට්ටුවේ ඉඳගෙන මෙතෙන්ට ටයර් එකක් දානවා මගේ ඔළුවට. ද්වේෂ සිතෙන් දාන්නේ. වෛර සිතෙන් දාන්නේ. දාලා මම මරණීය තුවාල ලබනවා. මෙතනදම මරණීය තුවාල ලබනවා. ඔබ මොකද කරන්නේ? ඔබ ධර්මානුකූලව හිතනවාද ඒක? නැත්නම් අධර්මානුකූලවද හිතන්නේ? ධර්මානුකූලව හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. ධර්මානුකූලව හිතපු නිසායි රාහුල කුමාරයා ලෝකෙන් ගැලවිලා ගියේ. අධර්මානුකූලව හිතන ලෝකයේ තුල ධර්මානුකූලව හිතපු නිසායි අර මහා කරදර ප්‍රශ්න ගොඩකට මැදිවෙච්ච පටාචාරාව කිසා ගෝතමිය ඉසිදාසිය උත්පල වන්නා වැනි ඒ උතුම් කාන්තාව ලෝකෙන් ගැලවිලා ගියේ. නමුත් අපි තාම අපි ඉදිරියේ අකුසල් විපාකයට එනකොට අපි ඒ විපාකයන් ධර්මානුකූලව හිතන්නේ නැහැ. අධර්මානුකූලවම හිතනවා. අධර්මානුකූලව හිතලා ගිනිගන්නා ලෝකෙට තව තව සංස්කාර අපි දානවා, දර දානවා තව තව ගිනිගන්න. මේ විඤ්ඤාණය ඇවිලි පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. පටිච්ච සමුප්පන්නව. එහෙනම් මම මෙතන ධර්මයේ දේශනා කරද්දී කවුරුන්නෝ මගේ ශරීරයට ටයර් එකක් නැත්තං වෙනයම් දෙයක් පෙරලලා මාව මාරාන්තික තුවාල ලැබුණොත් නෝනා ඒකට ආයිමත් මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? සංසාරේ මම මේ වගේම බණ කියන ස්වාමින් වහන්සේ කෙනෙකුට ඒ විදිහේ විනාශයක් කළා තියෙනවා. ඇත්ත කතාව. ඒක මට වුණත්, ඔබට වුණත්, මේ මහත්තයාට වුණත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වුණත්, පාසල් ශිෂ්‍යයෙකුට වුණත් ධර්මානුකූල විග්‍රහය එතනයි. ධර්මානුකූල. අපි 1971 ඉඳන් මේ දක්වා කාලය තුල බලන්න කොයිසා විනාශකාරී විෂම අකීකරු සිද්ධීන් අපේ සමාජෙ සිද්ධ වෙලා තියෙනවද කියලා නෝන. 89 කලබල කාලය ගන්න, 71 කලබල කාලය ගන්න, අර කොටි ත්‍රස්තවාදයේ තිබුණ කාලය ගන්න, මොනසා බලවත් භීෂණයන්, මොනසා බලවත් විකෘතීන් සමාජගත වෙලා තිබ්බද කියලා බලන්න. එහෙමනම් නෝනා එවැනි විකෘතීන්, එවැනි භීෂණ කාලවල් වල අපි කරගත්තා වූ අකුසල් තියෙනවා. සමාජයේ කරගත්තා වූ අකුසල් තියෙනවා. ඒවා පටිච්ච සමුප්පන්නව විපාකෙට එනවා. එහෙම දෙයකින් නැහැයි කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා මේ මොහොතේ ඔය වැනි අනතුරකින් මාව මරණීය තුවාල ලැබුවොත් නෝනා
අනේ ඒක කාගේ හරි වැරද්දක් තමයි. නමුත් ඒ මුල් වරදකරු පටිච්ච සමුප්පන්නෝ මං කළා වූ අකුසල් සත්වයා කර්මය දායාද කොට ඉපදී. සත්වයා කර්මය මගේ කොට ඉපදී. සත්වයා කර්මය සෙවනැල්ල කොටගෙන ඉපදී. එනන් ඕනා අපේ කඳුළුවලට කවුරුත් වගකිය යුතු නැහැ. අපේ දුකට කවුරුත් වගකිය යුතු නැහැ. එහි වගකයුත්තා පටිච්ච සමුප්පන්නව තමන්මයි. මෙන්න මේ අතාර්ථය තේරුම් ගත්තොත් පමණයි. අපිට නෝනා මේ බව ගමනේ නැවත මේ පංච උපාදානස්කන්ද ලෝකයේ අනතුරුවලින් මිදෙන දිසාවට අපිට ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුව මට මරණීය තුවාල සිද්ධ වෙද්දී මම තව කෙනෙකුට චෝදනා කරනවා නම් තව කෙනෙකුට වෛර කරනවා නම් තව කෙනෙකුට පීඩා කරනවා නම් තව කෙනෙක්ගෙන් පලිගන්න යනවා නම් මං අද උදේ නෝනා බස් එකේ ආවේ පහමාට නැග්ගේ පහමාට තිස්සමාරාම බස් එකෙන් නැග්ගේ නැගලා දෙබරව හරියට එනකොට 3 දෙනෙක් නැග්ගා කලබලෙන් වගේ බස් එකට නැග්ගා නැගලා එක්කෙනෙක් මගේ සීට් එකට එහා පැත්තේ වාඩි වුණා. ඒ වාඩි වෙච්ච මිනිස්සයා නිකන් 80න් වගේ හොඳ හැඩි දැටි මිනිස්සයෝ 80න් වගේ කියනවා ඊයේ රෑ මගේ මල්ලිව කැපුවා. මල්ලි දැන් හම්බන්තොට අලුත් රෝහලේ. මං යන්නේ මල්ලිව බලන්න. ඒ බලන්න යන්නේ කැපුවේ කෙනා කවුද කියලා අහලා අදම කපන්නයි කියලා. අයියෙන් කියනවා නෝනා. මම හම්බන්තොට රෝහලට යන්නේ මල්ලිව බලන්න නෙමේ මල්ලිගෙන් කැපුවේ කවුද කියලා අහලා අදම කපන්න කියලා. නෝනා මොකද්ද මේ වෙන්නේ? එතන මල්ලි කැපුවේ කුමක් නිසාද? සත්වයා කර්මය දායාද කොට ඉපදී. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී. සත්වයා කර්මය සෙවනැල්ල කොටගෙන ඉපදී. සත්වයා කර්මය එසේ කොටගෙන ඉපදෙද්දි නෝනා ඒ මහත්තයා දැන් මොකද්ද කරන්නේ? තමන්ගේ මල්ලිගේ කර්මය විපාක දෙද්දී මල්ලිට අමතරව දැන් තමනුත් අකුසල් කරගන්න නෙමේද යන්නේ? ඕක තමයි ලෝකය කියන්නේ නෝනා. ඒකයි ලෝකය ඇවිලෙනවා කියන්නේ. මේ ඇස ඇවිලෙනවා, කන ඇවිලෙනවා, නාසය ඇවිලෙනවා, දිව ඇවිලෙනවා, මනස ඇවිලෙනවා. ඒ නිසා මේක නිවා ගන්න බුදුරජාණන් වහන්සේ ඇවිලෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇවිලෙන ලෝකයේ තුල තව තව පටිච්ච සමුප්පන්න ලෝකයේ අවුල ගන්න කියන කාරණේ නෙමේ. මේක මේ චතුරාර්ය සත්‍යය විසරවන්න. චතුරාර්ය සත්‍ය තුල විසරලා දකින්න. ලෝකේ කොතනකවත් වැරදක් නැහැ. මම මෙතන ඉන්නේ, ඔබ ඔතන ඉන්නේ, මේ මහත්තයා මෙතන ඉන්නේ හේතුවක් නිසාමයි. හේතුවක් නිසාමයි. අහේතුවකින් නම් නෙමේ. එනිසා හේතුවකින් තොරව සිද්ධ වෙන දෙයක් ලෝකයේ තුල නැහැ. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදයේ හැටියටත් සලායතනයන්ගේ මේ සලායතනයන්ගේ ආදීනවේ හැටියටත් නිස්සරණය හැටියටත් දැකලා පින්වතුනි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව සියුම් කරන මාර්ගයට යන්න. ඒ උදෙසා මේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල චතුරාර්ය සත්‍ය තුල විසරවන්න. චතුරාර්ය සත්‍ය තුල විසරවන්න. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා උතුම් ධර්මයේ දේශනා කළා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා, මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේලා, මහා කාශ්‍යප මහෝත්තමයන් වහන්සේලා, අර සුන්දර පටාචාර්ලාවල කිසා ගෝතමියලා, උත්පල වන්නා උත්තමාවියෝ, ඉන්පස්සේ මීදු මහෝත්තමයාණන් වහන්සේලා අද අපිත් අමත් බණ කියනවා. තේරෙනවද? තාමත් අපිට ධර්මය ඇහෙනවා. තාමත් ධර්ම මාර්ගය තුල අපි ගමන් කරනවා. නමුත් නෝනා තාමත් මේසා බණ ඇහුවත්, මේසා ධර්මය ඇහුවත් අපි ඉදිරියට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගිනි ගනිද්දී අපි ඒ ගින්න නිවන දිසාවට නම් තාම යන්නේ නැහැ. අකුසලය උදෙසාම යොමු කරනවා. අකුසලය උදෙසාම යොමු කරනවා. අකුසලය උදෙසා යොමු කරලා මීටත් වඩා වියරු ලෝකයකට අපි ඉදිරියට යනවා. ලෝකයේ වියරුවක්. ඇයි ලෝකයේ වියරු වෙන්නේ? ලෝකය ඉපදුනේ අවිද්‍යාවෙන්. ලෝකය පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන්. එනිසා ලෝකයේ වියරුවක්. ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණත්, ඔබට ලෝකයෙන් සාධාරණයක් ලැබුණත්, ඒ සාධාරණයක් සංස්කාරයක්මයි. ඒ සාධාරණයක් කුසල් සංස්කාරයක ඵලයක්මයි. ඔබට මීට අවුරුදු 2600කට පෙරාතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණා නම්
ඒක කුසල් සංස්කාරක ඵලයක්. ඒ සංස්කාරේ අනිත්‍ය වෙලා ගියා. ඔබට මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණ නම් ඒ කුසල් සංස්කාරයක ඵලයක්. ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා. ඔබට මේ මොහොතේ මේ කතා කරන ස්වාමින් වහන්සේ ඇතුළු තවත් අප්‍රමාණ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙනවා නම් එයත් කුසල් සංස්කාරයක්. ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා. එහෙනම් ඒ කුසල් සංස්කාරය අයිති කාටද? අවිද්‍යාවටයි. වෙන කාටවත් නෙමේ කුසල් සංස්කාරය අයිති උනේ. ඒ කුසල් සංස්කාරයත් අයිති අවිද්‍යාවටයි. එහෙනම් ඔබට මේ මොහොතේ මාව මුණ ගැහුණා නම් ඔබට අතීතයේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මුණ ගැහුණා නම් ඔබට අතීතයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් ඒකටත් හේතුව අවිද්‍යාවමයි. අවිද්‍යාවමයි. එනිසා මේ අවිද්‍යාවෙන් ගොඩනැගුණා වූ ලෝකය විශ්වාස කරන්න එපා. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සකස් වුණා වූ මේ ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාස කරන්න එපා. මොකද මේක තෘෂ්ණාවෙන්මයි පෝෂණය වෙන්නේ. තෘෂ්ණාවෙන් පෝෂණය වෙනින් තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ගිනි ගන්නා වූ අවුලන්නා වූ පටිච්ච සමුප්පන්න ලෝකේ කරා ඔබ අරන් යනවා. ඒ නිසා නෝනා කතා කරලා විසඳන්න පුළුවන් ලෝකයක් නැහැ. කතා කරලා නිවැරදි කරන්න ලෝකයක් නැහැ. කතා කරලා යහපතක් බලාපොරොත්තු වෙන්න ලෝකයක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද ඔබ ඇසුරු කරන සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේලාගෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ මේ වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලාගෙන් පිළිසරණ බලාපොරොත්තු වෙන්න එපා. එකම පිළිසරණයි ආනන්ද ශ්‍රී සද්ධර්මය පිළිසරණට යන්න. මේ මොහොතේ ලෝකයේ තුළ යම් විෂමතාවයක් රෝගී භාවයක් වසංගත භාවයක් ගොඩනැගිල තියෙනවා නම් එකම පිළිසරණයි අරණවල් දෙකක් හොයන්න එපා. භික්ෂුවක් හැටියට මම ජීවත් වෙන්නේ ඒ පිළිසරණ තුරයි. ඒ සද්ධර්මයේ පිළිසරණයෙන් තොර එක දසමයක පිළිසරණක් අපි භික්ෂූන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනිසා ඔබ එක ධර්මයක් කෙරෙහි විශ්වාසය තබන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ මේ මොහොතේ ඇවිලෙන ඔබේ ජීවිතය මේ මොහොතේ පංච නීවරණ තුළින් ඔද්දල් වෙලා තියෙන ඔබේ ජීවිතය මේ මොහොතේ රෝග බයෙන් මරණ බයෙන් පීඩිත වෙලා තියෙන ඔබේ ජීවිතය විසිරුවන්න චතුරාර්ය සත්‍ය තුළ විසිරුවන්න. මෙන්න දුක වෙන දෙයක් නෙමේ. මේ අත්විඳින්නේ දුක. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙන්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක. රූපේ නිත්‍ය වශයෙන් ගත්තා. මම සදාකාලිකයි මම සදාකාලිකව නිරෝගී. මේ ඇස සදාකාලිකව නිරෝගී. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස සදාකාලිකව නිරෝගී නිත්‍ය වශයෙන් ගත්තා. මේ ලබන්නා වූ සැප වේදනාවන් වෙනස් වෙන්නේ නැහැ. හැමදාමත් මන් නිරෝගී කියන සැප වේදනාව වෙනස් වෙන්නේ නැහැ. මේ ලබන හඳුනා ගැනීම මම නිරෝගී කියන හඳුනා ගැනීම වෙනස් වෙන්නේ නැහැ. මේ විපාක දෙන සැප සංස්කාරයන් වෙනස් වෙන්නේ නැහැ. මේ අත්විඳින්නා වූ සුන්දර දැනීම් වෙනස් වෙන්නේ නැහැ. අන්න පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්තා. දුක සකස් වුණා. රූප වෙනස් වෙනකොට වේදනා වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනකොට සංස්කාර වෙනස් වෙනකොට විඤ්ඤාණය වෙනස් වෙනකොට අන්න දුක සකස් වුණා. දුක කියන්නේ උතනයි. ඔබ යම් පීඩනයකින් දුක් විඳිනවා නම් ඕකට තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පරම සුන්දර පළවෙනි සත්‍යය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන සුන්දර පළවෙනි සත්‍යය ඔබට අද ලෝකය පුරා දකින්න පුළුවන්. ඔබ ඇවිල්ලා කිව්වා දැන් මාසයක්ද මාස එකමාරක්ද දරුවන්ට නිවාඩු දුන්නා කියලා. මේ දරුවා ඇවිල්ලා කිව්වා දහම් පාසලුත් නිවාඩු දුන්නා කියලා. පින්වතුනි මේ සුන්දර දුක්ඛ සත්‍යයි අපි දකින්නේ. මේ සුන්දර දුක්ඛ සත්‍යයි. අර මහත්තයා කිව්වා උදේ පාන්දර මං පාසලට ගිහලා මගේ දරුවෝ දෙන්න එක්කන් ආවා කියලා. මොකක්ද මේ දකින්නේ? සුන්දර දුක්ඛ සත්‍ය.
නමුත් ඔබේ සුන්දර දුක්ඛ සත්‍ය හැටියට දැක්කද? දැක්කේ නෑ. දුක්ඛ සත්‍ය ඔබ පංච නීවරණයක් කරලායි ගත්තේ. පංච නීවරණයක්. සුන්දර දුක්ඛ සත්‍ය ඔබ පංච නීවරණයක් කරද්දී පින්වතුනි කවදානම් ඔබ දුකෙන් මිදෙන්නද? කවදානම් ඔබ දුකෙන් මිදෙන්නද? අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව පහළ වුණ ලෝකයක්. ඒ පහළ වුණ ලෝකෙත් අපිට තාම දුකෙන් මිදෙන්න බැරි වුණේ දුක අපි දුකක් හැටියට දැක්කේ නෑ. දුකට හේතු වෙන තවත් පංච නීවරණයක් කොටමයි අපි ගත්තේ. එනිසා මේ මොහොතේ සතිය සිහිය ඇති කරගන්න. සද්ධර්මය කරේ සතිය සිහිය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය කරේ සතිය සිහිය ඇති කරගන්න. කුසලයේ අකුසලයේ කරේ සතිය සිහිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය කරේ සතිය සිහිය ඇති කරගන්න. සතිය සිහිය ඇති කරගෙන දුක්ඛ සත්‍ය දුක හැටියට දකින්න. සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. ලෝකය ගිනි ගන්නවා. ලෝකය ගිනි ගන්න එක වළක්වන්න බෑ. ඇස නිරතුරුව ගිනි ගන්නවා. කන නිරතුරුව ගිනි ගන්නවා. නාසය නිරතුරුව ගිනි ගන්නවා. මේ ගිනි ගන්නා වූ ලෝකයේ පංච උපාදානස්කන්ධ ලෝකේ නවත්තන්න බුදුරජාණන් වහන්සේටත් බෑ අනුන්ගේ. එනිසා ලෝකය ගිනි ගන්නවා. ඒක වළක්වන්න බෑ. කුසලය සහ අකුසලය විසින් ලෝකය ගිනි ගන්නනවා. අවිද්‍යාව විසින් ලෝකය ගිනි ගන්වනවා. ඒ නිසා ගිනිගන්නා වූ ලෝකය නිවන්න ඔබට බැහැ. ඒ ගිනිගන්නා වූ ලෝකය ගිනිගන්නා බව අවබෝධ කරගෙන ඔබ නිවෙන්න. ඔබට නිවෙන්නයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍යදී ඔබ දුක්ඛ සත්‍යයි මේ දකින්නේ. අර විශ්වවිද්‍යාලේ දරුවා තුලින් මේ රෝහල් ගත වෙන රෝගීන් තුලින් පාසල් ශිෂ්‍යයා තුලින් මේ සෑම දෙයක් තුලින්ම චීනය කොරියාව ඉතාලිය මේ සෑම තැනක් තුලින්ම අපි දකින්නේ දුක්ඛ සත්‍යේ යථාර්ථයයි. අන්න සත්‍ය දැක්කා. එනම් බලන්න මේ දුක්ඛ සත්‍ය මේ දුක සකස් වුණේ කුමක් නිසාද? මේ දුක සකස් වුණේ කුමක් නිසාද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසාමයි. වෙන දෙයක් නෙමේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තෘෂ්ණාව ඔබ ගිය ජීවිතයේ සින්දනං අද ඔබට මේ දුක නැහැ. අද ඔබට මේ දුක නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. විශාලා මහා නුවර දුර්භික්ෂයෙන් විනාශ වෙලා යද්දී බුදුරජාණන් වහන්සේට දුක සකස් වුණේ නැහැ. මහා කරුණාව සකස් වුණා කෙලෙසුන්ගෙන් තොර. මොකද ඊට හේතු තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ නිරෝධය කරලායි තිබ්බේ. ඒ නිසා අපිට මේ දුක සකස් වෙන්නේ දුකට හේතු වෙන තෘෂ්ණාව නිසාමයි. රූපය කෙරෙහි තෘෂ්ණාව. මේ රූපය නිත්‍යයි. මේ රූපය සදාකාලිකයි. මගේ දරුවාගේ රූපය නිත්‍යයි සදාකාලිකයි. මේක තව අවුරුදු 50ක් තියෙනවා 100ක් තියෙනවා මොන ව්‍යාසනාවත් අපි ජීවිතය සුරකිනවා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා. මේ සැප වේදනාවන් අනේ මෙච්චර දවස් සුන්දර ජීවිතයක් ගත කළා. සුන්දර අධ්‍යාපනය ලැබුවා. සුන්දර අනාගත බලාපොරොත්තු ඇති කරගත්තා. මේ සැප වේදනාවන් නිත්‍යයි කියලා ගත්තා. මේ හඳුනා ගැනීම සංස්කාර මේ විඤ්ඤාණයන් නිත්‍ය වශයෙන් ගත්තා. අන්න කඩා වැටෙනකොට හිර වෙනකොට බාධා එනකොට වැටකඩලු එනකොට අන්න පිංගතුනි තව දුක සකස් වෙනවා. එනම් දුක්ඛ සත්‍ය අපි දකිනවා. දෙවෙනි ආර්ය සත්‍ය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය අපි දකිනවා. ඒ නිසා මේ දුක දැකලා තව තෘෂ්ණාව වඩා ගන්න එපා. අර දුරකථන දිහා බලන්න මොනසා දේවල් මේ දුරකථන වල යනවාද කියලා. මොනසා දේවල් යනවාද කියලා ඔය අද්දුරකථන තියෙනවනේ. ඒවේ බලන්න කෙනෙකුට බයිනවා තව කෙනෙකුට විරෝධය පානවා තව කෙනෙකුට තව දෙයක් කියනවා එක්ක බොරු කියනවා එක්ක නැත්තම් කටකතා දානවා. මේ දුක තෘෂ්ණාවෙන් තව ටෙම්පරාදු කරනවා. දුක තෘෂ්ණාවෙන් තව ටෙම්පරාදු කරනවා. දුක තෘෂ්ණාවෙන් ටෙම්පරාදු කරන්න තව මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇවිලෙනවා නෝනා. තව ඇවිලෙනවා. ඒ නිසා ගිනිගන්නා වූ ලෝකයට සුවසේ ගිනිගන්න දෙන්න. ඒ ගින්න වළක්වන්න මේ ලෝක ධාතුවේ සමතෙක් නෑ නෝනා. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා ඉන්නේ. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා තමයි උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ගින්න නිවා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ මේ ඇවිලෙන්නා වූ දුකට තව තෘෂ්ණාවේ ඉන්ධන නම් දාන්න එපා. ඉන්ධන දාන්න එපා. එනිසා
දුක දුක හැටියට දකින්න. දුකට හේතුව අපේ පංච උපාදානස්කන්ධය කරේ අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව කියලා දකින්න. දුකෙන් මිදෙන්න ඔබට ඕනේ නම් තෘෂ්ණාව සියුම් කරගන්නවා කියන කාරණය දකින්න. දුක තුනී කරන තෘෂ්ණාව සියුම් කරන එකම එක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබට යුතුයකමක් තියෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක උපාසිකාවක් නම් ඔබට ඉටු කළ යුතු පූජනීය වගකීමක් තියෙනවා. ඒ පූජනීය වන්දනීය වගකීම තමයි ඔබ දුකෙන් මිදෙන තෘෂ්ණාව සියුම් කරන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වෙන මාර්ගයක් නැහැ. ඔය ගිහිල්ලා සුපිරි වෙළඳසල් වලට ගිහිල්ලා බඩු ගෙනල්ලා ගේ ඇතුලේ තොග ගණන් තියාගත්තා කියලා ඕව රැස් කළා කියලා මහපාරට බහින්න නැතුව හිටියා කියලා මිනිස්සෙයින් ආශ්‍රයයට යන්න නැතුව හිටියා කියලා මේකෙන් විසඳෙන්න බෑ. එක මාර්ගයයි තියෙන්නේ බඩගින්න ඉඳලා හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. මම නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් වැරදුන තැනක් නැහැ. අනාගතේ වරදින්නෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ලෝකය ගිනිගන්නා ස්වභාවයෙන් යුක්තයි, මේ ගින්න නවත්තන්න බෑ. නිරතුරුව මේ ලෝකය ගිනි ගනිමින් පවතින්නේ. ඒ නිසා ගිනිගන්නා වූ ලෝකය නිවන්න යාම පැත්තකින් තියලා ඔබේ ගින්න ඔබ නිවා ගන්න. ඔබේ ගින්න ඔබ නිවා ගන්න. ඔබ අර ගිනිගන්නා වූ ලෝකෙට තවත් තෘෂ්ණාවේ ඉන්ධන දෙන්න එපා. ඔබ තුල ගිනිගන්නා වූ මේ ලෝකය, මේ ඇස කන නාසය දිව ශරීරය මනස, මේ ගින්න ඔබ නිවා ගන්න. ඒ ගින්න නිවන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ විශ්වාසය තුල ඉන්න භික්ෂුවක් හැටියට මා මේ මොහොතේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ස්ථානගත වෙලා තියෙන්නේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ස්ථානගත වෙලා තියෙන භික්ෂුවගේ ජීවිතේට බයක් නැහැ, සැකයක් නැහැ, චකිතයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මොකද ජීවිතය චතුරාර්ය සත්‍ය තුල විසිරෝලයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තුල විසිරෝලයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තුල විසිරෝලා තියෙද්දී ඒ ජීවිතය සම්මා දිට්ඨිය අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සති කියන අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සමාධිය කියන අර්ථයන් තුලිනුයි ඒ දකින්නේ. ඒ සම්මා සමාධිය අර්ථයෙන් ජීවිතය දකිද්දී එම භික්ෂුවට, එම පුද්ගලයාට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන උතුම් ඵලයන්ුයි අවසානයේ සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා දුක දකිද්දී අපේ අරමුණ විය යුත්තේ, අපේ චේතනාව විය යුත්තේ, අපේ ව්‍යායාමය යුත්තේ ඒ දුක සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය කරා අරන් යාමයි. අන්න දුකට සුන්දර ආයෝජනයක් කළා. අන්න දුකට සැබෑ වටිනාකමක් දුන්නා. අන්න දුක නිරෝධය කළා. අන්න දුකට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර දුන්නා. දුක මුල් කරගෙන, දුක හේතු කරගෙන, දුක උපයෝගී කරගෙන ඒ භික්ෂුව, ඒ පුද්ගලයා සම්මා ඥානයන් තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තා. ඇස නිවාගත්තා, කන නිවාගත්තා, නාසය දිව ශරීරය මනස නිවාගත්තා. ඒ ආයතන නැවත ඇවිලෙන්නේ නැහැ. ඇවිලෙන්නේ නැහැ. දර ඉවරයි, තෙල් ඉවරයි. ඇවිලීමක් නැහැ. සංස්කාරයන් කෙරේ තෘෂ්ණාවක් නැහැ. සංස්කාර නැමැති තෙල් අහවර කළා. සංස්කාර නැමැති දර අහවර කළා. නැවත ගින්නේ ඇවිලීමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය පුරා සකස් වෙන මේ රෝග බිය, මේ දුක චතුරාර්ය සත්‍ය තුල විසිරලා, ඒ චතුරාර්ය සත්‍ය තුල විසිරීමේ ඵලය තුලින් මේ දුකෙන් සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් මිදුනේ යම්සේද, රාහුල පුතණුවන් මේ ලෝකෙන් මිදුනේ යම්සේද, පටාචාරාව යසෝදරාව කිසා ගෝතමිය මේ ලෝකෙන් මිදී ගියේ යම්සේද ඔබටත් මේ ලෝකෙන් මිදී යන්න කියලා. ඔබ මේ ලෝකෙන් මිදී නොගියොත් තව වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මුර්ග සංඥා වෙනවා. ඒ මුර්ග සංඥාවේදී ඔබ මැරෙන්නේ
උණ හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ හෙම්බිරිස්සාව හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ බෝවෙන වසංගත හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ තවත් මනුස්සෙක් අමුවේ ඔබ මරාගෙන කාලා. ඒක හොඳට තේරුම් ගන්න. ඔබ එදාට මැරෙන්නේ තවත් මනුස්සෙක් ඔබව අමුවේ මරාගෙන කාලා. එදාට නීතියක් නෑ, එදාට ධර්මයක් නෑ, එදාට අධිකරණයක් නෑ, එදාට පොලිසියක් නෑ. එදාට නීතිය ශක්තිවන්තයා ජයගන්නවා කියන නීතියයි. ඔබට වඩා ශක්තිවන්තයෙක් ඔබ එදාට අමුවේ මරාගෙන කාවී. ඔබ බලන්න කපුටෙක් ගෙම්බෙක් කල්ලගෙන ඒ සතා අමුවේ මරාගෙන කනවා ඔබ දැකලා තියෙනවද? වෙනත් කුරුල්ලෙක් කුරුමියෙක් කල්ලගෙන අමුවේ හොටෙන් එනෑනා කෑලි කඩකඩ අර සතා කෑගහද්දි දඟලද්දි ලතෝනි දෙද්දි මරාගෙන කනවා ඔබ දැකලා තියෙනවද? ඔබ දැකලා තියෙනවනං කවදාහරි මුර්ග සංඥාව වැඩි කාලයක් නෑ. මුර්ග සංඥාවේ බීජමය අවශ්‍යාවන් දැන් සියල්ල මතුවෙලා ඔබටත් කවදාහරි අමුවේ ඔබ මරාගෙන කද්දී ඔබේ අතපය කඩාගෙන කද්දී ඒ වියරු වේදනාවෙන් කෑගගහ ඔබට විඳින්න තියෙන වේදනාව අද මේ උණ හැදෙන වේදනාව, හෙම්බිරිස්සා වැදෙන වේදනාව, වසංගත හැදෙන වේදනාව නම් නෙමේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයට ආදරය කරන්න එපා. ආදරය කරන්න එපා, ගරු කරන්න එපා, විශ්වාසය තියන්න එපා. මේක අවිද්‍යාවෙන් හැදුණු තෘෂ්ණාවෙන් පෝෂණය වෙන කාලකන්නි ලෝකයක්. මේක සැප බලාපොරොත්තු වෙන්න එපා. සෑම සැපයක් පිටිපස්සෙම බරපතල වූ දුකක් සැඟවිලා තියෙන ලෝකයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකට ආදරය කරන්න එපා. එකයි මං ඔබට කිව්වේ මට මුණ ගැහුණු සුන්දරම මනුස්සයාත් මට මුණ ගැහුණු අසුන්දර මනුස්සයාත් එක මනුස්සයෙක් තුළිනුයි මම දැක්කේ. මට මුණම ගැසුණු කීකර්ම මනුස්සයාත් අකීකර්ම මනුස්සයාත් එකම මනුස්සයෙක් තුළින් දැක්කේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකය එක දසමකින් වස් ස්පර්ශ කරන්න මම නම් කැමැත්තක් නෑ. ඇයි? අවිද්‍යාවෙන් ගොඩ නැගුණු ලෝකයක්, තෘෂ්ණාවෙන් පෝෂණය වෙන ලෝකයක්. එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ දුකට හේතුවෙන අවිද්‍යාවට, ඒ අවිද්‍යාව පෝෂණය කරන තෘෂ්ණාවට එක වචනයකින්වත් මගේ නම් කැමැත්තක් නැහැ. මං ඔබටත් කියනවා ඔබටත් කැමති වෙන්න එපායි කියලා. අපේ ස්වාමින් වහන්ස මෙයත් සිරස FM පන්සිල් මළුව ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුගේම ප්‍රශ්නයක්. අපේ ස්වාමින් වහන්ස ඔහු විමසනවා කුටිවාස්තු විද්‍යාව කියලා දෙයක් තියෙනවද කියලා. මේ කුටිවාස්තු විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? එහෙම දෙයක් තියෙනවා නම් එහි පැහැදිලි කිරීම කුමක්ද කියලා මේ ශ්‍රාවකයා අපෙන් විමසනවා ස්වාමින් වහන්සේ. කුටිවාස්තු විද්‍යාව කියන කාරණය කුටියකට විතරක් නෙමෙයි නෝනා, පන්සලකට වේවා ආරණ්‍යකට වේවා මේ සෑම කාරණයකට අදාළ දෙයක්. ඒතර කුටිවාස්තු විද්‍යාව කියලා කියන්නේ අපි කුටියක් හදනවා නම්, දැන් අපි කියමු ඔබ කුටියක් හදනවා. කාටද? සංඝයා වෙනුවෙන්. ඔබ සංඝයා වෙනුවෙන් කුටියක් හදනවා නම් අපිට ඕන විදියට කුටි හදන්න බෑ නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට ඕනේ කියලා අපි අතන ගිහිල්ලා කුටියක් හදනවා, අපි මෙතන ගිහිල්ලා කුටියක් හදනවා. එහෙම හදන්න බෑ. එහෙම කුටි හදලා එහෙම පන්සල් හදලා නෝනා බරපතල සාසනික ප්‍රශ්න මතුවලා තියෙනවා. විනයානුකූල ප්‍රශ්න මතුවලා තියෙනවා. ස්වාමින් වහන්සේලා අතර ගැටුම්, පන්සල් අතර ගැටුම් මතුවලා තියෙනවා. ඒ නිසා කුටිවාස්තු දේශනාව කියන්නේ අපි කුටියක් හදනවා නම් බුදුරජාණන් වහන්සේ පළවෙනි විනය කාරණය අපිට පනවනවා. නීතිය. ඒ නීතිය තමයි අනිවාර්යෙන්ම කුටිය හදන්න පෙර ආතුව මහා සංඝරත්නයට ඒ පිළිබඳ අවසර ගන්න ඕනේ. මහා සංඝරත්නයෙන් අවසර ගන්න ඕනේ. මහා සංඝරත්නයට ඒ බව දැනුම් දීලා ඒ මහා සංඝරත්නය ලවා කුටි වාස්තු දේශනාවක් කරගන්න ඕනේ. ඒ වාස්තු දේශනාවේදී වැඩිහිටි උපසම්පදා භික්ෂුවක් වැඩිහිටි සංඝයා විසින් පනවන වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. තේරෙනවද? ඒතකොට වැඩිහිටි උපසම්පදා භික්ෂුවක් කියන්නේ අනිවාර්යයෙන්ම වස් 5කට වඩා වැඩි වෙන්න ඕනේ. වස් 5ට අඩුයි කියන්නේ උන්වහන්සේ තාම හික්මෙන ස්වාමීන් වහන්සේ නම. අවම වශයෙන් වස් 5ට වැඩි වෙන්න ඕනේ. තේරෙනවද? හරි ප්‍රමාණය නම් වස් 10ට වැඩි වෙන්න ඕනේ. එවැනි ස්වාමීන් වහන්සේ නමකට පවරනවා. එතකොට ඔබ ගිහිල්ලා ඒ අදාළ කුටිය තියෙන තැන ඒ වාස්තු දේශනාව බලන්න මෙතන කුටියකට සුදුසුද කියලා. එනෝන කුටියක් හදනවා කියන අටමහා කුසලයක්නේ. අටමහා කුසලයක් කියන්නේ ඔහුට ඒක මෙලව පරලව දෙකේදීම විපාක දෙනවා. එතකොට ඒක එසේ මෙසේ පින්කම
නමුත් අපි හදන කුටිය ඒ වාස්තු දේශනාවන්ගෙන් තොරව අපේ හිතුමතේට අපි හදලා සංඝයාට පීඩාවක් කළොත් මෙලව පරලව දෙකේම විනාශය පිණිසයි හේතුවෙන්නේ. එනිසා කුටියක් හදද්දි අකීකරු වෙන්න එපා. ඔබ සද්භාවයෙන් තමයි ඒක හදන්නේ. නමුත් සද්භාවයෙන් හැදුවා කියලා ඊට අදාළ විනයක් තියෙනවා. අනිවාර්යෙන්ම ඒ කුටි වාස්තු දේශනාව ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා උන්වහන්සේට කියනවා මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ හදන්නේ මේකට අපිට ඒ සුදුසු අනුමැතිය දෙන්න කියලා. එතකොට උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ පනවපු කාරණා කීපයක් තියෙනවා. මෙතන කුඹස් තියෙනවා නම් ඒ වගේ සත්තු ජීවිකාව ගෙන යන තැනක් නම් එවැනි තැනක හදන්න බැහැ. ඒ වගේම මේ සෑම කුටියකම කුටිය හැදුවට පස්සේ මේ කුටිය වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත් එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විනයක්. මං දැන් පසුගිය කාලෙක සති දෙකක් විතර කුටියක වැඩ හිටියා. මං උදේ පාන්දර 5ට තමයි නැගිටලා අර උණු වතුරේකට ගින්දර දාන්න එන්නේ. මොකද මං උදේට හැමදාම අපි පිණ්ඩපාතේ යද්දී නෝනා කවදාක්වත් මේ මූණ විතරක් හොදලා යන්නේ නැහැ. ධර්ම දේශනාවක් පවත්වද්දී යද්දී අනිවාර්යෙන්ම ධර්ම කරුත්වයේ උදෙසා පෑන් පහස් වෙලා යන්නේ. උදේට පිණ්ඩපාතේ වැඩිද්දිත් අපි සම්පූර්ණයෙන්ම ඇඟ සෝදලයි මම නම් යන්නේ. ඒ උදේට හැමදාම මං උදේ පාන්දර 5යි කාලෙනකොට උණු වතුරේක ලිපේ තියනවා ගිහිල්ලා. මං දැන් උදේ මේ කුටියෙන් බැහැලා උණු වතුරේක ලිපේ තියන්න ලිප ළඟට යද්දී ගල් උඩින් පැන පැන යන්න ඕනේ. කුටියෙන් බැහැලා ලිප ළඟට යන පොඩ්ඩ වැරදුනොත් එක්ක කොන්ද කඩලා යනවා එක්ක ඔළුව පැල්ල යනවා. හරි කළු ගල් උඩින් පැනලා යන්න ඕනේ. ඒතකොට දැන් මං කල්පනා කළා මෙතන හරි අනතුරුදායකයි. මේ අනතුරුදායක භාවයට බුදුරජාණන් වහන්සේ මොනවා හරි දේශනාවක් කළා තියනවාද කියලා. අන්න එතකොටයි මට මතක් වෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ කියන පළවෙනි කාරණේ. කුටියක් වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයකට යන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ දැන් මේ කුටිය විනයානුකූලද? නැහැ. ඇයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ එහෙම විනයක් පනවන්නේ? අතීතයේ එවැනි කළුගල් එවැනි දේවල් තැන් වලින් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා ජීවිතක්ෂයකට පත් වෙලා අතපය කඩාගෙන තියෙනවා. එතකොට දැන් කුටි වාස්තු දේශනාව තුලින් අර ස්වාමීන් වහන්සේ තමයි ඒක අනුමත කරන්නේ මෙතන කුටියක් සෑදීමට සුදුසුයි කියලා. එතකොට එතනදී ඉස්සෙල්ලාම බලනවා මේ බිම නීතියානුකූල බිමක්ද කියලා. අද හුඟා කුටි හදන්නේ අර වනජීවී දෙපාර්තමේන්තුවට අයිති කැලවල් වල. එතකොට අපි කුටියක් හදද්දී අනිවාර්යෙන්ම ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ නම් ඒ ඉඩම අනිවාර්යෙන්ම ලිඛිත අවසරයක් ගන්න ඕනේ. ලිඛිත අවසරයක්. ඒක විනයක් අපේ. ඒ ලිඛිත අවසරයකින් තොරව කුටියක් හදලා කවදාක්වත් අපිට සාංගික කරන්න බැහැ. මොකද ඒකට අවසරයක් ඒක විනය විරෝධී. තේන්න. එහෙනම් නෝනා වාස්තු විද්‍යාවෙන් තොරව කුටියක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේ විනය කොතනකවත් දේශනා කළා නැහැ. මොකද ගිහි පින්වතුන්ලා කුටිය කියන කාරණය තුල ඉන්නවා. නමුත් අපිට කුටිය කියන කාරණේ ඉන්න තුල ඉන්න බෑ. කුටිය කියන්නේ ශාසනය නෙමෙයි. ස්වාමින් වහන්සේ කියන්නේ ශාසනය නෙමෙයි. ශාසනය කියන්නේ විනයයි. අපි කුටියක් හදලා විනය විනාශ කරනවා නම් ඒ කුටිය නිසා විනයත් ශාසනයත් කුටියත් තුනම විනාශයට පත් වෙනවා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ විනයයි. මම මගේ ජීවිතේ වැඩි කාලයක් කරලා තියෙන නෝනා අදිෂ්ඨාන පොහොය. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ එක කුස උපන් මල්ලි තමයි කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මුළු ජීවිත කාලෙම අදිෂ්ඨානයක් පොහොය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මොකද උන්වහන්සේ කවදාකවත් කැලයෙන් බැහැරට ගියේ නැහැ. ඒ කැල නිකන් කැල නෙමෙයි හරිම ශුෂ්ක කැල. කටු වලින් ගහන තව කෙනෙකුට යන්න පුළුවන් තැන් වල නෙමෙයි හිටියේ. ඒක උන්වහන්සේගේ ප්‍රතිපදාව සාංශාරික උපාදානයක් ඒක. ඒ නිසා උන්වහන්සේ හැමදාම කළේ අදිෂ්ඨාන පොහොය. ඒතර බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ තනියම හුදකලාව ගත කරන්නා වූ සැබෑ භික්ෂු ජීවිතයයි. එතකොට දැන් මගේ ජීවිතේ මං වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ අදිෂ්ඨාන පොහොය කරන හුදකලා ජීවිත තුල. එතකොට අපි ඒකට කියනවා කුටිය කියලා. තනි කුටියයි. වෙන කවුරුත් නැහැ. ඊළඟට තියෙන්නේ ආරණ්‍ය. ආරණ්‍ය කියන්නේ මොකද්ද? එක ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩියෙන් ඉන්නා වූ තැන. එතන එක ස්වාමින් වහන්සේට වැඩි. ඊළඟට පන්සල. එතකොට නෝනා දැන් අපි ආරණ්‍යක ඉන්නවා නම් අපි ආරණ්‍ය එක ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩි නම් 4 දෙනා වහන්සේලාට අඩු නම් අපි එතන කරන්නේ පාරිශුද්ධ පොහොය. තේරෙනවද? එතන පොහොය වෙනයි. ස්වාමීන් වහන්සේලා 4ක් හෝ 4ට අඩුයි පාරිශුද්ධ පොහොය. එතන අදිෂ්ඨාන පොහොය කරන්න බැහැ. එතකොට ස්වාමීන් වහන්සේලා 4-9කට වඩා වැඩියෙන් ඉන්නවනම් දැන් ඔය නාවින ගල්දුව වගේ තැන්වල ස්වාමීන් වහන්සේලා 100 ගාණක් ඉන්නවනේ. ඒවයි කරන්න උපෝසත පොහොය. තේන ඒවයි පැයක් එකමාරක් ගත වෙන උපෝසත පොහොය. එතකොට දැන් පොහොය ක්‍රම 3යි. පොහොය ක්‍රම 3න් අදිෂ්ඨාන පොහොය කියන්නේ නෝනා
අර වනවාසීව ඒක විහාරීව වැඩහිටින්න කැමති ස්වාමීන් වහන්සේලාට තියෙන පොහොය ක්‍රමයක්. දැන් ඔබ හිතන්න කුටියක් තියෙනවා. දැන් මම මේ මොහොතේ ඉන්නේ අවුරුදු 62ක් පරණ කුටියේ. අවුරුදු 62ක් පරණ මුලින් පොල්ලතු කුටියක් හැටියට හදලා තිබ්බේ විදේශීය ස්වාමීන් වහන්සේලා වැඩ හිටිය කුටියක්. එතකොට දැන් කවුරුන්නෝ කෙනෙක් අපි කියමු ඔබ කියලා මේ අවුරුදු 62ක් පරණ ඒක විහාරී කුටිය ළඟ මීටර් 200ක් 250ක් එහැයින් තවත් කුටියක් ගෙනල්ලා හදනවා. එතකොට එහෙම හැදුවාට පස්සේ මට මේ කුටියේ ඉඳන් අදිෂ්ඨාන පොහොය කරන්න පුළුවන්ද? එතකොට මේ කුටියට මීටර් 200ක් 250ක් එහැයින් කුටිය හදලා මේ කුටියෙන්ම වතුරලා ඉන්න එකකුත් එතෙන්ට දුන්නාම මේක අනිවාර්යයෙන්ම කුටි සංඥාවෙන් බැහැර වෙලා ආරණ්‍ය සංඥාවට පොඩි වෙනසක් දුන්නේ. නමුත් ගිහි කෙනා ඒක දන්නේ නැහැ. ගිහි කෙනා ඒක දන්නේ නැහැ. ඉතින් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වාස්තු දේශනාවක් අනිවාර්යයෙන්ම කරන්න කියන්නේ. ඒ වාස්තු දේශනාවෙන් තොරව කරන්නා වූ කුටියක් කවදාක්වත් සාංගික දේපලක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේලාගෙන් අහලා අවසර අරගෙන නැහැ. ඊට වඩා ඒ කුටිය හැදුවා වූ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙනත් නැහැ. තේන්න ඔබ හිතන්න දැන් වනජීවී දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා අපි කුටියක් හදනවා ඉඩමක. නමුත් අවසර ගන්නේ. නමුත් අපි ස්වාමීන් වහන්සේලාට කියනවා මේක අවසර තියෙන කුටියක් ස්වාමීන් වහන්සේ මේක සාංගී කරන්න කියලා. ඒකට අර ස්වාමීන් වහන්සේ ඒක සාංගී කරනවා. කැපද? නමුත් අර ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේක අවසර අරන් නැහැ කියලා. නොදන්න තාක්කල් උන්වහන්සේට ඒක ඇවතක් වෙන්නේ. නමුත් යම් දවසක දැනගත්තොත් මේක නීතියානුකූල අවසරයකින් තොරව හැදුවේ කුටියක් කියලා ඒ මොහොතේ ඉඳන් සාංගය කරපු ස්වාමීන් වහන්සේත් ඇවතට ලක් වෙනවා. එතකොට මේක නීතියානුකූලව අවසර අරගෙන නැත්තම් මේක සාංගික දේපලක් කියලා මේ කුටියේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා යම් මොහොතක දැනගත්තොත් ඒ මොහොතේම උන්වහන්සේලාත් ඒක ඇවතක් බවට පත් වෙනවා. එතකොට නෝනා කුටි වාස්තු දේශනාව කියන කාරණේ දේශනා කරන්න හේතුව තේරෙනවා නේද? මට එවැනි ප්‍රශ්න මතුවෙච්ච අවස්ථා තියෙනවා. අනේ අපි අපේ පාඩුවේ අපි අදිෂ්ඨාන පොහොය කරගෙන අපි අපේ පාඩුවේ ඒක විහාරෙව ඉන්නකොට නෝනා අනේ ගිහි පින්වතුල්ලා මේ ඒක විහාරි භාවයවත් අදිෂ්ඨාන පොහොය ගැනවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙනල්ලා කවුරු හරි දායක මහත්තයෙක් අල්ලගෙන ඇවිල්ලා මීටර් 200ක් එහා පැත්තෙන් තවත් කුටියක් හදනවා. හැදුවේ මොහොතේ පටන් නෝනා අපි බරපතල විනයානුකූල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. තේන්න අපි බරපතල විනයානුකූල ප්‍රශ්න මොකද ඒක කුටි සංඥාවෙන් බැහැර වෙලා ඊළඟට ආරණ්‍ය සංඥාවට. එතකොට ඔබට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. හරි ස්වාමීන් වහන්සේ දැන් එතනත් ඉන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්නේ. උන්වහන්සේත් එක්ක පොහොය කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න මට පුළුවන් කමක් නැහැ. දැන් ආරාමික නම් ස්වාමීන් වහන්සේලා එක නමකට වැඩි නම් එතන නායක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ඒ නායක හාමුදුරුවෝ ඇසුරේ තමයි අනිත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඒ නායක හාමුදුරුවන්ට කීකරුභාවයෙන් තමයි අනිත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. නමුත් මෙවැනි හුදකලා කුටිවලට එන ස්වාමීන් වහන්සේලා කවුද කියන්න අපි දන්නේ නැහැ. කවුද කියන්න අපි දන්නේ? දැන් හුදකලා කුටි තියෙන ලග්ගල ප්‍රදේශයේ තැන්න ප්‍රදේශයේ තමයි ඔය වගේ හුදකලා කුටි තියෙන උගක් වෙලාට. ඒවැයි විනයක් ගහලා තියෙනවා. නීතියක්. ඒ පළවෙනි නීතිය තමයි ජංගම දුරකථන පාවිච්චි කරන්න බෑ. එක නීතියක්. දෙක මුදල් පරිහරණය කරන්න බෑ. අනිවාර්යෙන්ම ගහලා තියෙන දැන්වීමක්. ඒතර නෝනා අරව කිසිම කාර්යයකින් තොරව කවුරුන්නෝ කුටියක් හැදුවොත් නෝනා ඔය කරුණු කාරණා ඒ තුල තියෙනවද බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා පුතේ කුටියක් කියන්නේ අටමහා කුසලයක්. අනේ සාදු සාදු කියලා අපි ඒක වර්ණනා කරනවා. ඒ නිසා කුටිය නෙමෙයි අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි ආරක්ෂා කරන්න ඕනේ විනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාස්තු විද්‍යාව වාස්තු දේශනාවෙන් තොරව කුටියක් හදන්න එපා කියලා. එවැනි කුටි හැදීම නිසා මාව බලවත් පීඩාවන්ට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒවා නිසා ඔබලා කරගන්නා වූ අකුසල් බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා විනය මුල් කරගන්න. ඒ නිසා කුටියක් හැදීමේදී මුලින්ම සංඝයාගේ අවසර අරගෙන ඒක හදන්න. එහෙම නැතුව ගිහි පින්වතුන්ලා විනය ගැන දන්නේ නැහැ. ඒ කාරණේ මම මතක් කරන්න ඕනේ.